ජනතාව වෙනුවෙන් මං ඕන අවදානමක් ගන්නත් ලෑස්ති. යන්න ඕනේ නම් යන්න උනොත් යන්නත් ලෑස්ති කියලා ජනාධිපතිවරයා කියපු කතාව තමයි අද දවසේ මම මේ සාකච්ඡාවට පාදක කරගන්න උත්සාහ කරන්නේ. දැන් හිතන්නේ ඔබ ජනාධිපතිවරයා නීතිඥ සංගමයත් එක්ක තිබිච්ච සාකච්ඡාව ගැන මෙච්චර දවසක් නිහඬ වෙලා ඉඳලා අම්මු වදනම් මනෝජ් කටේරිය වගේ සීන් එකනේ. නෑ. අදත් මම කතා කරන්න හදන්නේ නීතිඥ සංගමේ ජනාධිපතිවරයා තිබිච්ච සාකච්ඡාව ගැන නෙමෙයි. හැබැයි ජනාධිපතිවරයා විසින් මේ කතාව කියන්නේ සාකච්ඡාවේදී තමයි. රයිට්? ජනාධිපතිවරයා මේ කතාව කියන්නේ සාකච්ඡාව තමයි. මම හිතන්නේ ඒක කියලාම කියනවා උපුල් මහත්තයා කිව්වා කියලා. මම හිතන්නේ ජනාධිපතිනිජ උපුල් ජයසූරිය මහත්මයා කරපු ප්‍රකාශයක් එක්ක තමයි ජනාධිපතිවරයා ඔහුගේ පිළිතුරු කතාවේදී මේ අදහස කියන්නේ. ජනාධිපතිවරයා දැන් කියනවා උපුල් මහත්තයා කිව්වා මේක කලින් හිටපු කට්ටියට මෙහෙම වුණා, ඒ නිසා යන්න වුණා, ඒ නිසා මේකේ අවදානමක් තියෙනවා කියලා කිව්වා කියලා. ඊට පස්සේ ඒකෙදි නම් කියනවා ඒ අවදානම ගන්න මම ලෑස්ති ජනතාව වෙනුවෙන්. ඒ වගේම යන්න වුණොත් මොකද කලින් හිටපු ජනාධිපති යන්න වුණා කියලා මම හිතන්නේ උපුල් ජයසූරිය සර් කියන්නේ නැති. ඒ යන්න වුණොත් එහෙම යන්නත් මම ලෑස්ති කියලා ජනාධිපතිවරයා කියනවා. දැන් මම ගන්න හදන්නේ අමතක කරන්න නීතිඥ සංගමය සහ ජනාධිපතිවරයා අතර තිබිච්ච සාකච්ඡාව අමතක කරන්න. ජනාධිපතිවරයා මේ කියන කාරණාව දිහා බලන්න. මේකට ප්‍රස්තුත වෙච්ච කාරණාව ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මිනිස්ත්‍රීකාරවරුන්ගේ විශ්‍රාමායස දීර්ඝ කිරීම ගැන නෙමෙයි මම මේ කතා කරන්න හදන්නේ. මම කියන්නේ ජනාධිපතිවරයෙක්ට මෙහෙම ප්‍රකාශයක් කරන්න තරමට කොන්ෆිඩන්ට් එකක් එන්නේ කොහොමද? එහෙම විශ්වාසයක් තියෙන්නේ කොහොමද? ඔබ කරන දේ පිළිබඳව සැබෑ විශ්වාසයක් සහ ජනතාව කෙරෙහි අවංක ආදරයක් තිබේ නම් ඔබට කිසිම බාධාවකට නතර විය නොහැක කියලා. ඒක කියන්නේ වින්ස්ටන් චර්චිල් මහත්මයා තමයි කතාව කියන්නේ. රයිට්? දැන් මෙතනදී අපි තේරුම් ගන්න ඕන දේ මොකද්ද? මෙතනදී අපි තේරුම් ගන්න ඕන දේ තමයි ජනාධිපතිවරයා නම් කියනවා ජනාධිපතිවරයාගේ අදහස තමයි මොකද්ද? ඕනම අවදානමක් ජනතාව වෙනුවෙන් මම ගන්න ලෑස්ති. හරිද? මම පැහැදිලිව කිව්වා මේ මේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස කියන කතාව අමතක කරන්න. ඒ ගැන නෙමෙයි. පොදුවේ ජනාධිපතිවරයා නම් කියනවා ජනතාව වෙනුවෙන් ඕන අවදානමක් මම ගන්න ලෑස්ති. ඒ වගේම ඒක කරලා මට යන්න වෙනවා නම් මම යන්නත් ලෑස්ති. මම කියන්නේ මේ කතාව මෙතෙක් හිටපු කිසිම ජනාධිපතිවරයෙක්ට කියන්න බැරි වුණා. ගෝඨාභය රාජපක්ෂ පාස්කු දින ප්‍රහාරය පිළිබඳ විශේෂ ජනාධිපති විමර්ශන කමිෂන් සභාව වාර්තාව ආවට පස්සේ කාදිනල් හිමිපාණන්ට කතා කරලා කියනවා මේ පාස්කු දින ප්‍රහාරය පිළිබඳ විශේෂ විමර්ශන කමිෂන් සභාව වාර්තාවේ මට උදව් කරපු මාත් එක්ක වැඩ කරපු අය ඉන්නවා, මට උදව් කරන අය ඉන්නවා, ඒ නිසා මේකේ තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න මට බෑ. හරිද? එහෙම කිව්වා කියලා කාදිනල් වහන්සේ ඉතා පැහැදිලිව ඊට පස්සේ ප්‍රකාශ කරා. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂට තමා ගාව ඉන්න කට්ටිය වටිනවා අර මැරිච්ච මිනිස්සුන්ට යුක්ති ඉෂ්ට කරනවට වඩා. මේ රටම අපේක්ෂා කරා ඒ වෙලාවේ යුක්තියක්. හැබැයි මේ රටේ ජනතාවට යුක්තිය ඉෂ්ට කරනවට වඩා ගෝඨාභය රාජපක්ෂට ප්‍රබල වෙනවා. මොකද්ද? ළඟ ඉන්න උන් ටිකව ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. හැබැයි අනුර කුමාර දිසානායක එක නෙමෙයි මේ කියන්නේ. මම අවදානමක් ගන්න ලෑස්ති ඕන වැඩකට ජනතාව වෙනුවෙන් යන්න වෙනවා නම් යන්න ලෑස්ති. නේ? ඒ නිර්දේශ ගෝඨාභය ක්‍රියාත්මක නොකරේ යන්න වෙයි කියලා බය තමයි. කවුරුට උදව්වට නැති වෙයි කියන බය තමයි. හැබැයි අනුර කුමාර දිසානායක ගෝඨාභයගෙන් එතෙන්දි වෙනස් වෙනවා. එතෙන්දි වෙනස් වෙනවා. රනිල් වික්‍රමසිංහ අවස්ථා ගණනාවක් තියෙනවා. නේ? අවස්ථා ගණනාවක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ තමන්ගේ හිතවතුන්ට හානියක් වෙයි කියලා රටේ සමහර දැවැන්ත ඒ කියන්නේ පොදු තීරණ වලට අත තිබ්බේ නැහැ. මහින්ද රාජපක්ෂ කියනවා අපිත් එක්ක හිටපු අය වැරදි කරා තමයි. අපි යාලව ආරක්ෂා කරත් තමයි. අපි යාල වෙනුවෙන් පෙනී හිටියත් තමයි. ඒක වැරදිත් තමයි. හැබැයි මහින්ද රාජපක්ෂ මේ රටේ දේපල හොරා කාපු තමා ගාව හිටපු මිනිස්සුන් ආරක්ෂා කරා මිසක් මේ රට ගැන හිතලා මිනිස්සු ගැන හිතලා ජනතාව වෙනුවෙන් අවදානමක් අරගෙන එයාලට දඬුවමක් දෙන්න යම්කිසි තීරණයක් ගන්න කටයුතු කරේ නැහැ. කටයුතු කරේ නැහැ. සුප්‍රකට සිද්ධියක් තියෙනවනේ මීගමුවේ. විශේෂ කාර්ය බලක STF එකෙන් ගිහිල්ලා එහෙ හිටපු සුප්‍රකට
දේශපාලඥයෙක්ගේ නිවසක් වට කරලා තියෙනකොට රේඩ් එකක මද්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ගිහිල්ලා වැළඳගෙන තමයි ඔහුව මුදා ගැනීම කරේ. රටම මත්‍රකුසට යට වෙලා හිටපු මොහොතක යට වෙමින් හිටපු මොහොතක හැබැයි ජනතාව ගැන කැක්කුමක් ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂට තිබ්බේ නැහැ. මහින්ද රාජපක්ෂට තිබ්බේ නැහැ. හරි. ඒ නිසා අතීතයේ හිටපු ජනාධිපතිවරු ගැන මෙහෙම එක්කෙනාගෙන් එක්කෙනා අරගෙන අපිට කියන්න කතා ගොඩාක් තියෙනවා. ඔවුන් ජනතාවට වඩා තමා ළඟ හිටපු තමාගේ පාක්ෂිකයා තමාට උදව් කරපු බිස්නස් කාර්යව තමාගේ ළඟ හිටපු කවුරු හරි ප්‍රබලයෙක්ව රකින්න උන්ට ඕනකම තිබ්බා. හැබැයි ජනතාව වෙනුවෙන් ඔවුන් අවදානමක් ගන්නෙ නැහැ. ඒක තමත් සීමිතයි. ඒක කරන්නේ නැහැ. හරිද? කරන්නේ. හැබැයි අනුර කුමාර දිසානායක මොකද්ද කියන්නේ? මට මෙවුව ප්‍රශ්නයක් නෙමෙයි. මේක යන්න වෙනවා නම් මම යන්න ලෑස්ති. හැබැයි ජනතාව වෙනුවෙන් කරන්න ඕන වැඩේ මම කරනවා. හරිද? ජනතාවට ආර්ථික ප්‍රශ්නයක් නම් ඒ ආර්ථික ප්‍රශ්න පිළිබඳව මැදිහත් වෙන්න ඕන තැනදී මම මැදිහත් වෙනවා. ඒක ව්‍යාපාරිකයන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ප්‍රබල ව්‍යාපාරිකයෝ ගැන තර්ක කරන්න පුළුවන්. මට තර්ජනය කරන්න පුළුවන්. ආර්ථිකමය වශයෙන් බලපෑමක් කරන්න පුළුවන්. හැබැයි එතෙන්දි මම පස්සට යන්නේ නැහැ. ඇයි? රටේ ජනතාව වෙනුවෙන් නම් මේ අවදානම ගන්න ඕනේ. ඒ ආර්ථිකමය දැවැන්තයොත් එක්ක ගැටෙන්න මම ලෑස්ති. ඒක තමයි අනුර කුමාරගේ තර්කය. හරිද? වෛද්‍යවරුත් එක්ක නම් මම වෛද්‍යවරුත් එක්ක ඖෂධ මාෆියාවට විරුද්ධව නම් මම ඒක කරන්න ලෑස්ති. හරිද? මම ඒක කරන්න ලෑස්ති. රාජ්‍ය නිලධාරී තන්ත්‍රයත් එක්ක නම් මම ගැටෙන්න ලෑස්ති. ඒ වෙනුවෙන් මම මේ ජනතාව වෙනුවෙන් මේ වැඩේ කරන්න ඕන නම් මම ඒ ක්‍රියාවලිය ඒ කාර්යය මම කරන්න සූදානම්. ඒ අවදානම් මම ගන්න සූදානම්. මේ ඔක්කොම කරාට පස්සේ මට යන්න කියලා නම් කියන්නේ මම යන්න සූදානම්. මොකද මම මෙතන ඉන්න ආපු කෙනෙක් නෙමෙයි. මම ඉන්න ආපු කෙනෙක් නෙමෙයි. මම යන්න ලෑස්ති. හරිද? මම යන්න ලෑස්ති. හරි. එතකොට එහෙම කියන්න නම් එකක් අනුර කුමාර දිසානායකට ජනාධිපතිවරයා හැටියට මේ ජනතාව ගැන තියෙන කැක්කුම කොච්චරක් වෙන්න ඕනේද? හරිද? ආර්ථිකමය ප්‍රශ්නයක් වේවා, නෛතික ප්‍රශ්නයක් වේවා, ව්‍යාපාරික ප්‍රශ්නයක් වේවා, සමාජීය ප්‍රශ්නයක් වේවා, දේශපාලනික ප්‍රශ්නයක් වේවා. හරිද? මේ ඕන තැනකදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ මේ කියන කතාව ඇප්ලයි කරන්න පුළුවන් නම් ඔහු විසින් ඒක ඇප්ලයි කරමින් සිටිනවා නම් ඒ කියන්නේ ජනතාව වෙනුවෙන් ඕන අවදානමක් මම ගන්න ලෑස්ති. මම ජේ මොකත් එක්ක හැප්පෙනවා, මම BSL එකත් එක්ක හැප්පෙනවා, මම ව්‍යාපාරික ප්‍රජාවත් එක්ක හැප්පෙනවා, මම විදේශ රටවල් එක්ක හැප්පෙනවා. එහෙමනම් මම කියන්නේ අපිට ඕනේ ඒ වගේ නායකයෙක් නෙමෙයිද? ඒ වගේ කවුද අපිට තව හිටපු නායකයෝ? හරිද? කවුද අපිට තව හිටපු නායකයෝ? ඒත් එක්කම මෙහෙම කටක් කලක එහෙම මොන හරි මං ජනතාව වෙනුවෙන් වැඩක් කරලා මට යන්න වෙනවනම් මම යන්න ලෑස්ති. මට කියන්නකෝ කවුද එහෙම කියපු නායකයෝ ඉන්නේ කියලා? JR කිව්වද? ප්‍රේමදාස කිව්වද? DB කිව්වද? චන්ද්‍රිකා කිව්වද? මහින්ද කිව්වද? මෛත්‍රී කිව්වද? රනිල් කිව්වද? ගෝඨා කිව්වද? රනිල් කිව්වද? අපි එහෙම මේ නායකයෝ කාගෙන්වත් හරි ජනාධිපතිවරු විධායක ජනාධිපතිවරුන්ට පත් වෙච්ච ඒ කිසිම ජනාධිපතිවරයෙක්ගෙන් අපි එහෙම ප්‍රකාශයක් අහලා නැහැ. එහෙම ප්‍රකාශයක් අපිට අහන්න හම්බුනේ මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයන් විතරයි. ඒක කියන්නත් පුළුවන් වෙන්නේ ඔහු තුළ තියෙන සරල බව සහ ඔහු මේ තනතුරේ රැඳෙන්න ඔහුට එහෙම ලොකු ඕනකමක් නැහැ. මොකද ඔහු දන්නවා මේක වගකීමක් මිසක් නිශ්චිතව පැවරිච්ච බූදලයක් නෙමෙයි කියලා. හරි? බූදලයක් නෙමෙයි කියලා. මතක තියාගන්න. JR ජයවර්ධනත් දූර කාලයේ වැඩි කරගන්න උත්සාහ කරනවා. හැබැයි ඒක පස්සේ අකුල ගන්නවා. මහින්ද රාජපක්ෂ දූර කාලයේ වැඩි කරගත්තා. අවුරුදු වාර දෙකක් කියපු ජනාධිපති ධූරය වාර 3ක් කියලා තමයි ඔහු 2015 දී ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන්නේ. බලය සඳහා, ඒ කියන්නේ ජනතාව වෙනුවෙන් නෙමෙයි, බලය සඳහා ඕනම දෙයක් කරන්න, ඕනම සංශෝධනයක් කරන්න සූදානම් වෙලා හිටපු නායකයෝ අපිට හිටියේ. හැබැයි ජනතාව වෙනුවෙන් එහෙම කරනවා කියලා කියන්න අපිට කවුද හිටපු නායකයෝ? කවුරුත් නැහැ. එහෙම කවුරුත් අපි දකින්නේ නැහැ. එහෙම කවුරුත් අපි දකින්නේ නැහැ. ඒ නිසා පහුගිය කාලේ හිටපු මේ නායකයෝ කියාගන්න පිරිස එක ගත්තාම අනුර කුමාර දිසානායක ජනතාව තුළ ඉන්න සැබෑ ජනතාවාදී නායකයෙක් තමයි. හරිද? සැබෑ ජනතාවාදී නායකයෙක් තමයි.
එහෙම ජනතාවාදී නායකත්ව ගුණාංග තිබිච්ච නායකයන් අපි දැකලා නැහැ. නායකයන් අපි දැකලා නැහැ. හරි. ඒ නිසා පැහැදිලිව අපි නම් කියන්නේ අනුර කුමාර දිසානායක කියපු කතාව හරි. අනුර කුමාර දිසානායක ඕන දෙයකට ජනතාව වෙනුවෙන් නම් ඒ අවදානම ගන්න සූදානම් නායකයෙක්. යන්න ඕන නම් ඒ වෙනුවෙන් දූරේ අතෑරලා වුණත් ඒ වෙනුවෙන් සටන් කරන්න ලෑස්ති නායකයෙක්. මං කියන්නේ එහෙම නායකයෝ අතීතයේ පහළ වෙලා නැහැ. වර්තමානයේ අපිට ඉන්නවා ඒ නායකයව අපි ආරක්ෂා කරගත යුතු වෙනවා. මොකද අනාගතය සුරක්ෂිත කරන්න, අනාගතය ගොඩනගන්න, ඒ ගොඩනගන අනාගතය ඇතුලේ මේ රටේ ජනතාවට නේ අපි කියන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන්න නම් අනුර කුමාර දිසානායක වගේ ජනතාවාදීව ජනතාව ගැන හිතන, ජනතාව පැත්තෙන් හිතන, ජනතාවත් එකට හිතන නායකයෙක් මේ රටට සිටිය යුතු වෙනවා. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.